වීමිල මදෙත් දීලා තියෙනවා. දීලා තියෙනවා හොඳට. ගොයියන්ට කෙලලා තියෙනවා. ඒ ඉතින් 120ක සාතික මෙලා දීලා තියෙනවා. කඩකාරයන්ට තමයි මොසත් කරලා තියෙන්නේ. අපි ඊයේ මං අරන් ගියා පෙරේදා අරන් ගියා සම්මාමිටියන් 115ට ගත්තා. ඊයේ යනකොට 98ට ගත්තේ. දැන් හොඳටම බහලා තියෙන 100ටවත් ගන්නලු. ගොඩක් වී ගන්න නෑලු. මේ වී මිටියක් දෙකක් යනකොට තමයිලු වී මිටියක් ගන්නවා කියන්නේ. මේක අරන් යන්න කිව්වා. මං කිව්වා අනේ අයියා ගෙදර මේ මොනවාරි බඩු ටිකක් ගන්න ඒ හින්දා මේක ගන්න කියලා. ඊ 98ට සම්මාමිටිය ගත්තේ. මේ ආණ්ඩුව නම් සැපයි දුන්නා දීලා දැන් උන්ට කෙලවාගෙන තියෙනවා. ගෞරවය තියෙනවා. මේ පොහොර මිල අඩු කරනවා කිව්වා වී මිල 150ට ගන්න කිව්වා. දැන් පොහොරත් නෑ වීත් නෑ ගන්නෙත් නෑ. අපි තාන්දුරෝද නඩුත් තාන්දුරෝගේ. දැන් පිටුරු කණ්ඩ තමයි වෙලා තියෙන්නේ මුන්ට. මේ කාපට් දානවා කිව්වා පාරවල් වලට. දැන් කාපටුත් නෑ ජේපී මුකුත් නෑ කිසිම දෙයක් නෑ. ජේපී තරම් සැප නෑ කිසිම ආණ්ඩුවක් ඈ. ඔක්කොම මේ ආණ්ඩුව මේ හැම ආණ්ඩුවක්ම කරා මේ ජේපී තරම් නම් ජන ආණ්ඩුවක් නම් මේ උතුමැද පළාතෙන්වත් මන් නම් දැකලා නෑ. ජීවිතයක් වුණා දැන්. ලස්සන වෙලා තියෙන්නේ. එක එකනා කා කොටා වැටිගෙන සියලුම දේවල් ඔක්කොම විනාශ කරලා ඉවරයි. දැන් පේනවනේ කුඩු ගංජා වපුරලා තියෙන්නේ ලංකාව ඉවරයි. මේ ආණ්ඩුවෙන් කරපු දේවල් ඔක්කොම. දොරමඩලා ප්‍රාදේශික සම්පකාර ඡන්ද පැවැත්ුණා මේ ආයුධක ඉස්කෝලේ. නිතරම අපි ජයග්‍රහණය කරන්න තිබුණ අවස්ථාවක් මගහැරලා ගියා. මොකද මේ මාලිමාවෙන් ආපු කට්ටියගේ 15ක්වත් 20ක්වත් හිටියේ නෑ අපේ කට්ටිය. ඒ කට්ටිය ඔක්කොම බහැලා එළියට ගියා අපේ මේ කට්ටිය වැඩි හින්දා. නමුත් මෙතන මේ පොඩි ප්‍රශ්නයක් වුණා ඝන පූර්ණේ නැති හින්දා තමයි අපිට තියාගෙන බැරිනේ. නමුත් මෙතෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීලා පව ඇවිල්ලා හිටියා. සුසන්ත මන්ත්‍රීතුමා පව ඇවිල්ලා හිටියා. එයාගේ ගේ දොරකඩ තියෙන ඡන්දෙත් පෙරදිලා තියෙද්දි එතන බලන්න නැතුව මෙතෙන්ට ආව බලන්න මේකත් අන්තිමට එළියට බහැලා ගියා කට්ටියම දිනා ගන්න බැරි හින්දා බව දන්න හින්දා. අද වෙනකොට ලංකාවේ ওই තත්ත්වය ඔය වගේ සම්පකාර ඡන්දෙවත් දිනා ආණ්ඩු බලය තියාගෙන සම්පකාර ඡන්දෙ දිනා ගන්න බැරුව ලත වෙන මිනිස්සු ඉන්නේ දැන්. ওই ජනතාව පාට බහැලා ඉන්නවා. මුළු ආණ්ඩුවම දැන් මේ වල්මත් වෙලා දුවනවා හැමතැනම. අද මහර බන්ධනාගාරයේ ප්‍රශ්නයක් වෙලා හැමතැනම ප්‍රශ්න තියෙද්දි සම්පකාර ඡන්දෙවත් දිනා ගන්න බැරුව අද මේ මිනිස්සු කොහෙද යන්නේ මේ? දැන් ගමේ මිනිස්සු මේවට උත්තර දෙන්න ලෑස්තිලා ඉන්නේ. අද ලෑස්තිලා හිටියා උත්තර දෙන්න. ඒ හින්දා තමයි මේගොල්ලෝ පරාජය වෙන බව දැනගෙන තමයි එළියට බහැලා යන්න ගියේ. මේ ඒ වගේ තත්ත්වයක් තමයි අද රටේ උදා වෙලා තියෙන්නේ. සමාජ මාධ්‍ය වලින් කියන අණ්ඩු කුමාර දිසානායකගේ ජනප්‍රියත්වය 175කටත් වැඩි වෙලා කියලා. කොහේනම් මේ ගමේ ජනප්‍රියතාවය තියෙනවා. ගමට 20 දෙනෙක් එකතු කරගන්න බෑ සම්පකාර ඡන්දෙට. කොහේනම් මේ අණ්ඩු කුමාරගේ ජනප්‍රියතාවය. මේ තමුන්ගේ ආණ්ඩු බලය තියාගෙන ඉන්නවා නම් මෙතෙන්ට මිනිස්සු එන්න ඕනේ නිකම්ම කැමැත්තෙන්ම. අද වෙනකොට ගොවි ජනතාවට වෙලා තියෙන දේ මේ අපි ගොවි ගම් තියෙන්නේ මේවා. ඒවයි වෙලා තියෙන අසාධාරණකම් මිනිස්සුන්ට පෙනි මිනිස්සුන්ට රෙද්දක් අඳගෙන මෙතෙන්ට එන්න බෑ අද. අද 100%ක් නැති වෙලා තියෙන්නේ. ජනතා මිත්‍ර මාලිමාවට තිබිච්ච 100%ක් නැති වෙගෙන යන තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ අද වෙනකොට. ඊපස්සේ රඹෑව විවිධ සේවා සමුපකාර සමිතියට අදාළ නිලවරණය පැවැත්වුණා. ඒ අනුව දොරමඩලාව ප්‍රාදේශික නිලවරණයේ අද දවසේ ආයතනික විද්‍යාලයේ පවත්වන්න කටයුතු සූදානම් කරලා තිබුණා. ඒ වෙලාවේ අපි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරලා අපි සමාජිකෝ 86 දෙනෙක් මේ ස්ථානයට රැස් කරලා තිබුණා. නමුත් ජනතා විමුක්ති පෙරමුණට සමාජිකයෝ 16ක්වත් එකතු කරගන්න බැරි වුණා. ඒ නිසා එයාලා ඝනපූර්ණයේ 100 පෙන්නන්නේ නැතුව එළියට ගිහිල්ලා අද දවසේ නිලවරණය කඩාකප්පල් කරලා පරාජය වෙලා මේ ස්ථානයෙන් නික්මලා ගියා. මේ ප්‍රාදේශික ජයග්‍රහණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහත්මයා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ මාලිමා රජයේ විශාල දැවැන්ත බලපෑමක් මේ සඳහා කරා. නමුත් උන්ට කිසිදු ආකාරයකින් මේ සඳහා ශක්තියක් ගන්න අපේ ජනතාව ඉඩ දුන්නේ මේ මාකනතරාව ගොවි ජනපදයක් මේ ප්‍රදේශයේ. ඒ නිසා ගොවින්ට සිද්ධ වෙලා තියෙන දේවලුත් එක්ක ගත්තාම
ගොනුන් දැනටම තීරණය කරලා ඉවරයි මේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය දිනෙන් දින බිඳුවට බහින නිසා උන් තීරණය කරලා ඉවරයි මේ වගේ පොඩි සමුපකාර ඡන්දවලදී පවා ජනතාවගේ බලය පෙන්වන්නේ. ඒ නිසා ආණ්ඩුව කොයිතරම් බලය හුණු වෙලාද කියනවනම් ආණ්ඩුවේ බලය කොයිතරම් දුරට ඉවත් වෙලා තියෙනවද කියලා කියනවනම් මේ වගේ ප්‍රාදේශික ඡන්දයකට සමුපකාර ප්‍රාදේශික ඡන්දයක් ජයග්‍රහණය කරන්න පවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෝ තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ඒ නිසා අපි කනගාටු වෙනවා ජනතා විමුක්ති පෙරමුණ මාලිමා රජය කරපු මේ කටයුත්ත සම්බන්ධයෙන්. නමුත් අපි මේ වෙලාවේදී කියන්න ඕනේ අපි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරලා අපි මේ මන්ත්‍රීමේ ඇතුළු ඒ කණ්ඩායම සියලු දෙනාම ඒකාබද්ධ වෙලා මේ කරපු වැඩේ අද අපි ජයග්‍රහණය කළා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ මාලිමා රජයට පරාජය පිළි අරගෙන මේ ස්ථානින් දාලා යන්න සිද්ධ වුණා. ඊළඟ අවස්ථාවකදී මේ ප්‍රාදේශික නිලවරණය පවත්වන අවස්ථාවේදී මේ ප්‍රාදේශික ඉහළින්ම ජයග්‍රහණය කරන්න අපි ඒකාබද්ධ විපක්ෂ විදිහට කටයුතු කරනවා කියන එක කියන්න ඕනේ.